කොහොමද මේ තම කොහෙද ඉන්නේ? හෙලෝ ගයිස්, ඉතින් ඔන්න අද අපි යනවා අපි දෙන්න විතරක් තනියම කැම්පින්. එන්න බලමු අපිත් එක්ක කැම්පින් ගිහින් කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක. අපි තනියම විතරක් යන මම vlog එක අන්තිමේදී කියන්නම් අපි ආයේ කැම්පින් තනියම යනවද නැද්ද කියලා. ඉතින් අපි මෙහෙම යද්දී අපිට යාළුවෝ වගේක් හම්බුණා, බලන්නකෝ කවුද හම්බුනේ කියලා. ඉතින් අපි යන පටන් ගන්නවත් එක්කම අපිට හම්බුණා කැංගරුව ගොඩාරියක් ඉන්න තැනක්. අපි එතන චුට්ටක් නවත්තලා අපි දෙන්න ආයෙම යන්න පිටත් වුණා. මොකද හවස් වීගෙන එන්නේ අපිට රෑ වෙන්න කලින් ගිහින් කැම්ප් ටෙන්ට් එක ගහගන්න ඕනේ. ඒ හින්දා ඉතින් අපි දෙන්න ආයෙම යන්න ඉක්මනටම පිටත් වුණා. මොකද අපි ඉන්න තැන ඉඳන් පැය 2ක් විතර කැම්ප් ග්‍රවුන්ඩ් එකට දුරයි. ඔන්න ඉතින් පැය 2කට පස්සේ අපි තැනට ඇවිල්ලා ඉන්නේ. අපි ෆොරස්ට් එක ඇතුළට යන ගමන් ඉද්දී කරුවල අය වගේ, මොකද මේ දවස්වල ඉක්මනට කරුවල වැටෙනවා සහ අද වැහි ගතියත් එක්ක. ඒ නිසා අපි බලනවා ඉක්මනටම ටෙන්ට් එක ගහගන්න රෑ වෙන්න කලින් කොහොම හරි අපි තැනක් හොයාගෙන ඉන්න පැයට කලින්. චූටි පොදකුත් ගියා ඒ අතරේ. ෆයිනලි ඔන්න අපිට සේෆ් ප්ලේස් එකක් හොයාගත්ත ටෙන්ට් එක ගහන්න. අපි වාහනේ බඩු ටික බාලා කැම්පින් ටෙන්ට් එක ගහගෙන කොහොමද මේ වැඩ ටික කරගන්නේ කියලා අපි වීඩියෝ එකෙන් බලමු. අවරට නොයනා හිරු දෙක හඬනා හිරු රැස්ස ගවුවා ඉන්නද කියලා කඳුලක් නැව්වා ඉන්නට මාමගේ මුහුද වෙත දුන්නා හාසකම නුඹ දැක නිරුතක කතරේ තනි වූදා තනි තරුවක්කු නිවැරදි පාරකීවා කතරින් එන මග මට කීවා හවසකමා. ඇත්තටම අපි එතනට ගියා පරක්කු වැඩි. පේනවනේ අපේ ටෙන්ට් එක ගහලා ඉවර වෙද්දි රෑ වෙලා ඉවරයි. අපිට තව ටෙන්ට් එකක් තියෙනවා ගහන්න. මොකද අරක අපි දෙන්න ඉන්නේ නම් මේකේ බඩු ටික තියාගන්න දෙමින් නැතිව එහෙම පොඩි වැහි පොදකුත් ගිය නිසා අපි just in case තව ටෙන්ට් එකක් අරන් ගියා. අපි ඒකත් ගහගන්න එපා. ඒ පිල්ලම් ඔබ ගස්සන තාලේ ලොව නැවේ වරුකානින් අඳුරේ මුදු අදනින් ඔබ ඇමතුම් වේලේ හත පිපුණා මට දැනුණා ඔබ වෙනුවෙන් ආදරේ මා සිතම් ඔබ කෙත්තම් කෙරුවා මන්දාකිනි මා යන්තම් සිප ගන්නම් තුරුලේ සඟවන් මල්මාලිනී මාගේ. ඉතින් කොහොම හරි අපේ ටෙන්ට් එකේ වැඩෙන් පස්සේ අපි බාබකියුව එක ඉක්මනින් ලැහැත්ති කරගත්තා. දැන් නම් කොහොමද ඉතින් රෑ තමයි. මෙච්චර කරවල වැටලා තිබ්බට ගොඩ රෑ වෙලා නැහැ. මේ වෙලාවේ ඇති එතකොට 6:07ට විතර. ඉතින් අපි බාබකියුව එක රෙඩි කරන ගමන් ඉන්නේ මේක ලොන් වීකෙන්ඩ් එකක් නෙමෙයි, just normal වීකෙන්ඩ් එකක්. ඉතින් අපේ යාළුවෝ ආවේ නෑ අපිත් එක්ක. අපි දෙන විතරයි ආවේ. අපි දෙනට එකපාරට ඕනේ වුණා කොහොමද අපි දෙන තනියම කැම්පින් ගිහින් බලමුද කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක කියලා බලන්න. ඇත්තටම එදා රෑ අපි හිතාගත්තා ආය අපි යාළුවෝ එක්ක විතරයි කැම්පින් යන්නේ. අපි දෙන්න තනියම එක්ස්පීරියන්ස් කරා ඇති කියලා.
good morning ළමයි. ඉතින් ඇත්තටම කියනවා නම් අපි ටෙන්ට් එකේ නෙමෙයි නිදාගත්තේ අපේ වාහනේ ඇතුලේ. අපි දෙන්නම ඇත්තටම ආසම දෙයක් තමයි උදේට මේ නැගිටිනකොට කුරුල්ලෝ කෑ ගහන සද්දෙට. ටික වෙලාවක් ඉඳලා අපි වෝක් එකක් දාන්න කලින් සිම්පල් බ්‍රෙක්ෆාස්ට් එකක් ලැහැත්ති කරලා තියලා යමු කියලා තමයි අපි හිතුවේ. ලාට්‍රෝප් රිවර්සයිඩ් කැම්ප් ඒරියා එකට ආවහම ටොයිලට් තියෙනවා ඔයාලට පාවිච්චි කරන්නත් පුළුවන් ඕන්න. ඊට පස්සේ වොකින් ඒරියා එකක් තියෙනවා. Hello, how are you? Yes. අපි වෝකෙන් පස්සේ කමු කියලා කතා වුණත් අපි උණුවෙන්ම බ්‍රෙක්ෆාස්ට් එක ගමු කියලා අපි කෑවා. ඊට පස්සේ ඔය අපි දෙන්න කියව යන්නේ. එතන රිවර් එකක් තියෙනවා. ඒ රිවර් එකට තමයි අපි යන්නේ. උදේ ආවේ. මම දැක්කම එහෙම කැම්ප් ටෙන්ට් එක ගහන්න හොය යනවා. අපි පල්ලෙහෙන් ගියා ඊට පස්සේ ඒ ගහන්න පටන් ගත්තා. අපි ඉන්න තැන මාරු. අපි ගියාට පස්සේ ඕන එයාට එතන ගහගන්න පුළුවන්. මොකද Parece bem. ඉතින් අපේ මේ වෝක් එකෙන් පස්සේ අපි ඉන්න තැනට ගිහින් ටෙන්ට් එක අකුලගෙන අපි මෙතනින් vlog එක ඉවර කරනවා.
ඉතින් ආයෙම අලුත් vlog එකකින් ඉක්මනින් හමුවෙමු. බයි බයි.